ගෙවුණු පහුගිය ඉරිදාවේ අපි තුන්දෙනාම හිටියේ ගෙදර. ඉතින් තුන්දෙනාටම නිදහසේ සතුටින් ඉන්න තියෙන දවස කුස්සියට වෙලා පැය ගාණක් ගත කරන්න මට හිතුනේ නෑ. ඒ නිසා මම හරිම ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස රයිස් රෙසිපියක් try කළා. අද මම ආවේ ඒ රෙසිපි එක ඔයාලත් එක්ක බෙදාගන්න. මුලින්ම මම කීරි සම්බා බත් එකක් හදාගන්න හාල් ටික රයිස් කුකර් එකේ තියලා තෙල් ටිකක් රත් වෙන ලිපේ තිබ්බා. ඒ තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට කොටු හැඩයට කපා ගනිපු බීලුණු ගෙඩි 2ක් 3ක් විතර තෙල් එකට එකතු කළා. මේ ලූණු එක හොඳට රන්වන් පාට වෙනකන් බැදෙන්න ඕනේ. එතකොට තමයි මේ බත් එකේ හරිම රස එන්නේ. ලූණු ටික රන්වන් පාටට බැදුනට පස්සේ මම චිකන් කැලි ටික එකතු කරනවා. චිකන් ටිකත් හොඳට මේ ලූණු ටිකත් එක්ක බැදෙන්න දෙන්න ඕනේ. සැරින් සැරේ කලවම් කර කර ටික වෙලාවක් තියෙන්න ඇරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හොඳින් සෝදගත්තු සුදු ලූණු ගෙඩියක්. ඊට පස්සේ තක්කලි පොඩියට කපාගත්තු රම්පේ කරපිංචා, ඒ වගේම නයි මිරිස් කරලක්, අමු මිරිස් කරලක්, මෙන්න මේ දේවල් ටිකත් හොඳට තෙලේ බැදෙන්න ඉඩ හැරියා. රස පදමට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, 3-5 කුඩු, ඒ වගේම ලුණුත් එකතු කරගන්න. මේ වෙලාවෙදී හරිම සුවඳයි මේ චිකන් එක. ඉතින් ඔයාලට චිකන් කරි එකකුත් මේ විදිහටම හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම සුවඳයි, ඒ වගේම හරිම රසයි. දැන් මම මේ එකතු කළේ එනසාල් ඇට 2ක්, ඊට පස්සේ කරාබු නැටි, මේ විදිහට චිකන් එක හොඳට කලවම් කරලා බැදෙන්න තිබ්බා. බලන්නකො මේ චිකන් කෑලි වල පාට. දැන් ඊළඟට මම වතුර ටිකක් එකතු කරලා මේක හොඳට වහලා තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් නටාගෙන එනකොට බලන්නකො දැන් මේ චිකන් එක හොඳට නටනවා. මේ වෙලාවේදී අපි මේකට බාගෙට තඹ ගනිපු බත් එකතු කරන්න ඕනේ. හැබැයි මගේ බත් එක හොඳටම තැම්බිලා තිබුණේ වෙද්දි. ඉතින් ඒ ටික උඩට එකතු කරලා ඊට පස්සේ මද ගින්දරේ තව ටිකක් වෙලා තැම්බෙන්න තියනවා. මම නම් මේ රෙසිපි එකට මාරම කැමතියි. මොකද චූටි බබෙක් එක්ක වැඩ කරගනිද්දී හරිම ඉක්මනට මේ කෑම එක හදාගන්න පුළුවන්නේ. ඔයාලා බත් එක ඒ විදිහට වහලා ටිකක් වෙලා තැම්බෙන්න තියලා ඊට පස්සේ හොඳට කලවම් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි බත් එක තියෙන්නේ. මේක හරිම රසයි. මම මේකට කලින් හදාගනිපු බෙදපු මල්ගෝවයි වඹට මෝජෝකුයිත් එකතු කරගත්තා. මාරම රසයි මේ කෑම එක. ඒ වගේම හරිම ඉක්මනට හදාගන්න පුළුවන් නිසා ඕන කෙනෙක්ට හදන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් දන්න මේ වගේ ඉක්මනට හදන්න පුළුවන් රෙසිපිස් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.